සුබ දවසක් ඔයාලට. මම අද ඔයාලත් එක්ක අරගෙන එන්නේ රසම රස එග් රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපිට අවශ්‍ය කරන තෙල් ටික දාගෙන ඊට පස්සේ මුලින්ම මේ විදිහට ලුණු ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ හොඳින් ලුණු ටික තෙල් එකට ඒ ලුණු වල තියෙන ෆ්ලේවර් එක එනකම්ම චුට්ටක් අපි මෙද ගන්න ඕන. ඉතින් මම මේ වෙලාවේ පොඩි සොසේජ් එකකුත් පොඩියට කපලා මේ විදිහට ලුණු එකටම දැම්මා. මේක නම් ඉතින් අවශ්‍යම දෙයක් නෙවෙයි. ඔයාලා කැමති නම් විතරක් දාගන්න පුළුවන්. ඉතින් මේ ලුණු ටික හොඳින් මැදීගෙන එනකොට අපි ඒකට කැරට් ටිකකුත් හීනියට කපලා එකතු කරගන්නවා. මම මේ කැරට් ටිකෙන් ඔක්කොම දැම්මේ නෑ. චූට්ටක් වෙනම ඉතිරි කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඉඟුරු හා සුදුලුණු පේස්ට් එක. ඔයාලා කැමති නම් ඉඟුරු සුදුලුණු කොටලා එහෙම ගන්නත් පුළුවන්. මම අද ලේසියට නිසා මේ විදිහට ගත්තා. ඔයාලා ඉඟුරු සුදුලුණු කොටා ගත්තී එනසාල් ඇටයක්, කරාබු නැටි ඇටයක් වගේ දාගත්තම අපේ එග් රයිස් එක තවත් රසට හා සුවඳට තියෙනවා. ඉතින් මම මේ දැන් දාගන්නේ කෑලි මිරිස් හා ලුණු. ඒ වගේම ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාගන්නවා. කෑලි මිරිස් දාගනිද්දී පුළුවන් තරම් චුට්ටක් දාගන්න බලන්න. ඊට පස්සේ මම බිත්තර 3ක් අරගෙන හොඳට මේ විදිහට මික්ස් කරලා එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට බිත්තර එක ටික අපේ මිශ්‍රණයට ටික එකතු කරගන්න ඕන. දැන් අපේ එළවලු හා බිත්තර මිශ්‍රණය හොඳින් එකතු වුණාට පස්සේ අපි කලින් උයාගත්ත අපේ බත් එක මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඉතින් අපි මේ බත් එක උයා ගනිද්දී බත් එකට මාගරින් හෝ බටර් ටිකක් හරි ඒ වගේම එනසාල්, කරාබු නැටි, කුරුඳු පොත්තක් වගේම කරපිංච ටිකකුත් එකතු කරලා ඉඟුරු පොඩි කෑල්ලකුත් තලලා දැම්මම බත් එක ගොඩක් රසයි. ඒ වගේම සුවඳයි. දැන් මම සෝයා සෝස් තේ හැන්දක් එකතු කරලා ඒ වගේම හීනියට කපාගත්ත පීමන් ටිකකුත් එකතු කරනවා. ඔයාලට මාළු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. මම මේ දැන් එකතු කරගන්න යන්නේ අපේ රයිස් එකකට ඕනම කරන තල තෙල්. එහෙම නැත්නම් සෙසමි ඔයිල්. මේක රයිස් එකකට දැම්මම හරිම රසයි. අනිවාර්යයෙන්ම රයිස් එකේ රස ගන්න නම් මෙන්න මේ සෙසමි ඔයිල් වගේම තවත් එක රහසක් තමයි සීනි චූට්ටක් අපේ රයිස් එකට එකතු කරගන්න ඕන. එතකොට රයිස් එක ගොඩක් රසට තියෙනවා. ඒ වගේම මම අන්තිමටම ඇඩ් කරගන්නේ හීනියට කපාගත්ත කැරට් හා ලීක්ස් ටිකක්. ඒ වගේම රයිස් එකක් හදද්දි තියෙන අනිත් රහස තමයි අපේ මේ රයිස් එකේ තියෙන බත් ඇට ටික හොඳින් පැදෙන්න ඕන. ඉතින් ඒ නිසා ගින්දර ටිකක් වැඩියෙන් දාගෙන මෙන්න මේ විදිහට බත් ඇට හොඳින් පෙරලමින් මෙන්න මේ විදිහට බත් ඇට ටික හොඳින් බැදෙන විදිහටම මික්ස් කරගන්න ඕන. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ රසම රස රයිස් එකක් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. ඉතින් ගිහින් එන්නම්. ආයුබෝවන්.